අයිබෝවාන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැම දෙනෙක්වම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ 2025 අවුරුද්දේ අවුරුදු 5කට පස්සේ ලංකාවට අලුතෙන් එන පුංචි කාර් වල මිල ගණන් කොහොමද කියන කාරණේ ගැන. ඉතින් මේ අලුත් පුංචි කාර් වල මිල ගණන් විතරක් නෙමෙයි. මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන වෙනත් පුංචි කාර් වල මිල ගණන් ගැනත් අපි මේ වීඩියෝෙදී කතා කරනවා. ඒ වගේම මේ මිල දෙක සංසන්දනය කරන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම අලුත් වාහන වල තියෙන ඔප්ෂන්ස් උයි පරණ වාහන වල තියෙන ඔප්ෂන්ස් වගේ දේවලුත් අපි කම්පෙයාර් කරනවා. ඉතින් ඒකෙන්ද ඔයාගේ ලයිෆ් එක ස්මාර්ට් කරගන්න මේ වීඩියෝ එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. ලංකාවට අලුතෙන් එන පුංචි කාර් කීපයක් ගැන කතා කරොත් ඒ අතර අපිට දැක්කන්න පුළුවන් වෙන්නේ Suzuki Wagon R එක, Toyota Vigo එක වගේම Suzuki Hustler කියන වාහන තුන. අපි මුලින්ම අලුත් Wagon R එක ගැන කතා කරමු. Wagon R ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. Indian Wagon R එක වගේම Japanese Wagon R එක මේ අතර තියෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණේ පහුගිය කාලේ Japanese Wagon R එක. වර්ෂ 1994 ඉඳලා ජෙනරේෂන්ස් 6ක් දක්වා මේ කායක නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුණේ 6 වෙනි පරම්පරාවේ Wagon R එක. මේ කායක අයත් වෙන්නේ Suzuki Heartec platform එකට. ඒ කියන්නේ මේ වාහනේ රිලේට් වෙන තවත් වාහන තියෙනවා. Suzuki Spacia, Suzuki Hustler, Suzuki Alto මේ හැම වාහනයකම Wagon R එකේ තියෙන ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන Hustler එක ගැනත් මේ වගේ විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ වාහනේත් Wagon R එකට බොහෝ සෙයින් සමාන හින්දා. Wagon R කිව්වහම ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ වාහනේ කොච්චරක් තෙල් කරනවද කියලානේ. Wagon R වල මාදිලි කීපයක් දැක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි Hybrid FX මොඩල් එකේ ෆුවල් එකොනොමික් ගැන කතා කරොත් ලීටරයට කිලෝමීටර් 28ක් වගේ ඉතාමත්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ අන්තර්ජාලයේ. ලංකාවේ තියෙන ට්‍රැෆික් වගේම රෝඩ් කන්ඩිෂන් එක වාහනේ ඉන්න මගීන් ප්‍රමාණය එහෙමත් නැත්නම් වාහනේට දැන්න බර වගේ දේවල් එක මේක වෙනස් වෙනවා. ඉතින් ඕවරෝල් අපිට ලීටරයට කිලෝමීටර් 25ක වගේ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා ඕවරෝල් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ කාර්ස් වල ඉන්ලයින් 3 සිලින්ඩර් එන්ජින් එකක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රික් මෝටර් එකකුත් තියෙනවා. ඉතින් මේ කායක ෆුල් හයිබ්‍රිඩ් වාහනයක් නෙමෙයි. මේක අයත් වෙන්නේ මයිල් හයිබ්‍රිඩ් කියන කාණ්ඩයට. දැන් අපි මේ වාහනේ ඉඩකඩ වගේම සැප පහසුව ගැන කතා කරොත් ඇත්තටම මේක පුංචි කායකක් වුණාට ප්‍රැක්ටිකල් වාහනයක්. ඒ කියන්නේ ඉඩකඩ එහෙම ගොඩක් හොඳට තියෙනවා. ලංකාවේ 2000 2005 අතර ආපු සමහරක් සෙඩාන් කාර්ස් වලටත් වඩා හොඳ ඉඩකඩක් සැප පහසුවක් ඇත්තට මේ කායකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි 2015 17 කාලේ මේ කායක ගොඩක් ජනප්‍රිය වුණේ. ඒ වගේම ලංකාවේ නම් දරාපු සෑහෙන මාකට් එකක් තිබිච්ච සමහරක් ජපන් කාර්ස් වලට මාකට් එක ටිකක් අඩු වෙන්නත් පටන් ගත්තේ මේ Wagon R එක ලංකාව ආක්‍රමණය කරපු හින්දා. සමස්තයක් වශයෙන් ගත්තාම Wagon R එක ලංකාවට ආපු කාලේ තාමත්ම හොඳ වටිනාකමක් තියෙන වාහනයක්. ගෙවන මුදලට මේ වාහනේ විශාල ඔප්ෂන්ස් ප්‍රමාණයක් තිබ්බා. සෙන්සර්ස් තිබ්බා, ඊළඟට රිමෝට් කන්ට්‍රෝල්, පුෂ් ස්ටාර්ට්, ABS, එයාබෑග් මේ වගේ දේවල් තිබ්බ හින්දා ගොඩක් මේ වාහනේ ජනප්‍රිය වුණා. ඒත් මේ වෙනකොට මේ වාහනේ මිල ගණන් සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ වෙනකොට Wagon R එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කීයක් වගේද කියලා. අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ උදේ පාන්දරම ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවිවල 2014 ඒ වගේම 2017 FZ Wagon R එකක් 63 ලක්ෂයකට මිල කරලා තියෙනවා. ඒ වගේම 2017 තවත් Wagon R එකක් ලක්ෂ 52කටත් 2018 මොඩල් එකක් ලක්ෂ 71කටත් 2018 Wagon R එකක් ලක්ෂ 62කටත් මිල කරලා තියෙනවා. ඒ වගේම 2016 වගේ වාහන ලක්ෂ 55 අතරත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ trim levels තුනක් තියෙන හින්දා ඒ මාදිලි වල තියෙන ඔප්ෂන් අනුව මිල ගණන් පොඩ්ඩක් එහෙම වෙනවා. ඉතින් කොහොම හරි 2018 වාහනයක් රුපියල් ලක්ෂ 65 70 අතර තමයි මේ වෙනකොට අපිට මිල දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අලුත්ම Wagon R එක මිල කීයද? අලුත්ම Wagon R එකක් ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ රුපියල් ලක්ෂ 72කට වගේ. ඉතින් ඔයා ලක්ෂ 65ක් දීලා පරණ Wagon R එකක් ගන්නවට වඩා ලක්ෂ 72ක් දීලා අලුත්ම Wagon R එකක්, ඒ කියන්නේ 2025 Wagon R එකක්ම ගන්න එක ටිකක් නුවණට හුරු වැඩක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. කොහොම වුණත් ලක්ෂ 72කට මේ වගේ පුංචි කාර් එකක් වටිනවද කියලා ලොකු ප්‍රශ්නකුත් තියෙනවා. මේ වාහනේ සේෆ්ටි රේටිං, එයාබෑග් අරව මේවා මොන දේවල් තියෙනවා කිව්වත් ඇත්තටම වාහනේ බොඩි එකේ ස්ට්‍රෙන්ත් එක වගේ දේවල් සෑහෙන්න අඩුයි. ඒ වගේම එන්කැප් රේට් එක සෑහෙන්න අඩු මට්ටමේ කාර් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ලයිෆ් එකට ස්මාර්ට් ඔප්ෂන් එකක් දෙනවා නම් මේ වාහනේ වෙනුවට ඔයාලට මිලදී ගන්න පුළුවන් හොඳ වාහන ඕන තරම් තියෙනවා. මුදලුත් ඉතුරු කරගෙන ආරක්ෂාවත් වැඩි කරගෙන යූස් කරන්න පුළුවන් හොඳ වාහන ගැන ඔයාලට අපේ වීඩියෝස් බලුවොත් ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ලංකාවේ රජයේ මේ වාහන වලට බදු අය කරනකොට
අටුම තරමේ මේ වගේ පුංචි කාර් එකක් රුපියල් ලක්ෂ 30-40 රේන්ජ් එකේ ගන්න පුළුවන් මට්ටමට බඩු අඩු කරනවා නම් ඒක සෑහෙන්න හොඳයි. මේ වගේ වාහනයකට ටැක්ස් ගහනවා කියන එක මං හිතන්නේ ඉතාමත්ම අසාධාරණ දෙයක්. මේ මට්ටමේ කාර් එකක් රුපියල් ලක්ෂ 70ක් දීලා හෝ ලක්ෂ 50න් උඩ හෝ මිලදී ගන්න ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙක්ට හැකියාවක් නැහැ. ඉතින් අවසානයේදී ලංකාවේ ලොකු උද්දමනයක් ඇති වුණා, ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒ දේවල් කොහොම වුණත් ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම ඉහළ ගියේ නැහැ. ඉතින් ආදායම ඉහළ නොයන තැනක මේ වගේ වාහනයක් ලක්ෂරි වාහනයක ප්‍රයිස් එකකට ගන්න වෙන එක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ලංකාවේ විතරයි මෙච්චර මිලක් මේ වාහන වලට නියම වෙලා තියෙන්නේ. ඉතින් මේ වාහනේ වගේම තමයි හස්ලර් එක. ඒකෙත් මේ හා සමානම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ ඔප්ෂන්ස් තියෙන වාහනේ පෙනුම විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. හස්ලර් එකේ අලුත්ම මිල ගැන අපි මුලින්ම කතා කරොත් මේ වෙනකොට රුපියල් ලක්ෂ 75කට තමයි 2025 අලුතෙන්ම මාකට් එකට එන හස්ලර් වල මිල ගණන් බොහෝ දුරට නියම වීමට තියෙන්නේ. ඉතින් ඊට වඩා ටිකක් අඩු වෙන්නත් පුළුවන්, වැටි වෙන්නත් පුළුවන් වාහනේ තියෙන ඔප්ෂන්ස් එක්ක. කොහොම හරි අපි දැන් බලමු මේ වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මොන වගේද තියෙන්නේ කියලා. 2016 මොඩල් එකක් රුපියල් ලක්ෂ 62, 63, 56, 65 මෙන්න මේ වගේ මිල ගණන් අතර තමයි අපිට බොහෝ දුරට වෙබ්සයිට් වල දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු Toyota Vigo කියන කාර් එක ගැන. Vigo එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන කතා කරද්දී 2017 මොඩල් රුපියල් ලක්ෂ 63, 66, 65, 2018 මොඩල් රුපියල් ලක්ෂ 70ට වගේත් මිල ගණන් නියම වෙලා තියෙනවා. ඉතින් ඕවරෝල් රුපියල් ලක්ෂ 60-70 අතර තමයි මේ කාර් එක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිලදී ගන්න පුළුවන්. එතකොට අලුත්ම කාර් එක ගැන කතා කරද්දී බ්‍රෑන්ඩ් නිව් වෙන වාහනේ රුපියල් ලක්ෂ 85කට මිල නියම කරලා තියෙනවා. මේ කාර් එකේ තිත් ඇත්ත කතා කරොත් මේක Toyota badge එක ගහපු Daihatsu කාර් එකක් කියලා කියන්න පුළුවන්. එතනිනුත් එහාට ගියාම මේක Daihatsu Japan කාර් එකක් වුණත් පෙනුම නම් සම්පූර්ණයෙන්ම Indian Alto එකක් වගේ. පිටිපස්සෙන් ගත්තත්, ඉස්සරහෙන් ගත්තත්, සයිඩ් එකෙන් ගත්තත් මේකේ බැච් එක අයින් කරාට පස්සේ අපිට තනිකර Alto එක ඩිසයින් එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාර් එකේ 1K RVE inline 3 cylinder engine තමයි බොහෝ දුරට දැක ගන්න පුළුවන් වෙන්නේ. මොකද ලංකාවේ තියෙන ටැක්ස් එක 998cc වාහන තමයි ලංකාවට වැඩි වශයෙන් ගෙන්වන්නේ. මේ කාර් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී අපිට අන්තර්ජාලයේ නම් දැක ගන්න පුළුවන් වෙන්නේ ලීටරයට කිලෝමීටර් 20ක වගේ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා ඕවරෝල්. ඉතින් ලීටරයට කිලෝමීටර් 20ක් කරත් රුපියල් ලක්ෂ 70ක් දීලා මේ වගේ චීප් පෙනුමක් තියෙන වාහනයක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් ඔයාලට ගන්න හිතනවාද? ඒ වගේම රුපියල් ලක්ෂ 85ක් දීලා 2020 අවුරුද්දේ ලක්ෂ 85ට ආවේ SUVs වගේ වාහන. මේ කාලේ ලංකාවේ මිනිසුන්ගේ ආදායම් වැඩි වෙලා නැති මට්ටමකත් මෙච්චර ටැක්ස් ගෙවලා අපිට මේ වාහන ගන්න පුළුවන්ද? ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම හරි අපි ආයිත් පාරක් කතා කරොත් 2020 අවුරුද්දේ 2017 කාලේ ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආව Honda CR-V එක, Toyota CHR වගේ වාහනවල මිල ගණන් වලට තමයි අපිට දැන් අලුතෙන් එන WagonR ඒ වගේම මේ වගේ Vigo වගේ වාහන ගන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ලංකාවේ රජයේ තේරුම් ගන්න ඕන 2017 2020 කාලෙත් CHR එකක් වගේ වාහනයක් ගත්තේ මිනිස්සු ගොඩක් අමාරුයි. ඒ වගේම මිනිස්සුන්ට මේ වෙනකොට තමන්ගේ ජීවන වියදම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉදිරියදා කන බොන දේවල් වලට යන වියදමත් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වාහන මිල දරා ගන්න බෑ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ට. එයාට වාහන ගන්න බැරි වෙනවා මේ මුදලට වාහන ආවොත්. ඉතින් දැනට ටැක්ස් වැඩිපුර තිබ්බත් ඉක්මනටම මේ ටැක්ස් අඩු කරනවා නම් ඒක සෑහෙන හොඳ දෙයක් කියලා අපි විශ්වාස කරනවා. SUV වගේ වාහන වලට ටැක්ස් ලොකුවට ගැහුවට කමන්නේ. ඒව ටිකක් ආදායමක් තියෙන අයන ගන්නේ. හැබැයි WagonR එකකට, 3 wheel එකකට, මේ වගේ පුංචි කාර් එකකට ලොකු ටැක්ස් එකක් ගහනවා කියන එක හරිම කැත වැඩක් කියලා තමයි අවසානයේ අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ ලයිෆ් එක ස්මාර්ට් කරන ස්මාර්ට් වීඩියෝස් බලන්න දැම්ම අපිව subscribe කරන්න. අද දවසේදී අපිට අවසාන වශයෙන් කියන්න තියෙනවා මධ්‍යම පාන්තිකෙක් නම් ලොකු ෆිනෑන්ස් දාලා මේ වාහන කිසිම දෙයක් ගන්න එක නුවණට හුරු වැඩක් නෙමෙයි. මොකද මේ කිසිම වාහනයක් ගෙවන මුදලට වටින්නේ නැහැ. මේ වාහනවල 70%ක් විතරම තියෙන්නේ ටැක්ස් කියන දේත් ඔයා මතක තියාගන්න ඕන.